සාදරයෙන් පිළිගන්නවා නිල්සර බස් කියන YouTube channel එකට. ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇති මම වීඩියෝ එකක් ගෙනාව ඇත්තටම බදුල්ලට යන්න පුළුවන්ද කියලා. හරිද? අපි අද බලමු ඒ මැප් එකේ අවසානෙනුත් එහා පැත්තට ගිහිල්ලා පාර කොතනින්ද ඉවර වෙන්නේ කියලා යාළුවනේ. මායාකාරී එකේ තමයි යාළුවනේ අදත් අපි යන්නේ. යාළුවනේ අපි අද යන තැනට බස් එක තැනකින් නවත්තලා පයින් තමයි යන්න වෙන්නේ. අපි යමුකෝ. දැන් මම නේද යාළුවනේ අපේ මායාකාරී කෙල්ල. යාළුවනේ ඉතින් මෙතෙන් තමයි අපිට යන්න දෙන්නේ. හරිද? මම මෙතන ඉන්න වීඩියෝ ක්ලික් කරනවා. ඔයාලත් තැනට ගිහලා මම හරියට නවත්තනවා. උගුලන්නේ ඇස් මේ පාදඩ කොල්ලන්ට සිල්ල මේ තාම මම පෙන්නන්න ගත්තේ නෑ රැස් කට හින්ද නහින්න හදන උඹ තම අල්ලලා බඳින්නේ ගස් මගේ වචන උඹට වස් දැමෙසෙමින් එදි අරින්න ආව තියෙන්නේ බෑ. ඉතින් අද අපි ඔයාලා මම පෙන්නන්න යන්නේ. අපි එතනට යන විදිය තමයි ඔය බස් එක ගියපු තැනට. හරියටම කියලා දෙනවා යාළුවනේ මම. ඉතින් දැම්මනේ. ඉන්දියට ඇවිල්ලා යාළුවනේ ඔයාලා රිවර්ස් එකක් ගහගන්නකො. මෙන්න මේ යාළුවනේ මේ කැලේ පැත්තට මේ රිවර්ස් එක ගහගන්න ඕනේ යාළුවනේ. තාපේ මේ අපිට යන්න බැරි යාළුවනේ බාධකයක් වගේ තියෙන්නේ. අම්මට කුරියාන් අර උඩ ගියා. මේ විදිහට තාපෙට මල්ලලා යාළුවනේ බස් එක රිවර්ස් එකට යන්න ඕනේ. හරිද? මේ විදිහට ගන්න. මේ තවුරට යාළුවනේ දැන් මම මෙතනින් බස් එක නවත්තනවා. හරිද? දැන් මේ කරලා මම බහිනවා යාළුවනේ. ඒ බහිද්දි යාළුවනේ දැන් මම මේ ඉන්නේ බස් එකේ උඩක. හරිද? ඒ කරලා මෙන්න මෙහාට චුට්ටක් ගිහිල්ලා බස් එකෙන් පයින්න යාළුවනේ. දැක්කද යාළුවනේ? දැන් අපි අර මැප් එකේ මෙහා පැත්තේ ඉන්නේ යාළුවනේ. දැක්කද? ඒක ඉතින් යාළුවනේ මම එතනට ගිහිල්ලාම තමයි තනියම try කරේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්න ඕනේ හිතුවා. ඉතින් යාළුවනේ අපි යමුකෝ බලන්න. බස්මලි මු යාළුවනේ ගිහිල්ලා මෙන්න මෙතන වැටෙනවා. පාරක් හදන්න නැහැ යාළුවනේ. මු වැටෙන්නේ බෑ. වාහනත් එකපාරට යාළුවනේ මෙතනින් මතුවෙනවා මේ. ඕම් බලන්න යාළුවනේ මේ තමයි ඉතින් මේ පාරේ අවසානයේ ඉතින් මෙතනින් වැටුණොත් ඉතින් ගන්න දෙයක් නැහැ. අපි බලමු යාළුවනේ වාහනය ගෙනාගෙන ඉඳලා කොහෙටද යන්නේ කියලා. එනවා නේද? බස් එකක් එනවා. අපි බලමු යාළුවනේ. මල්ලි හෙඩ් පාර ගහගෙන ඉන්නේ. ආන්දකද යාළුවනේ උන් එතන එකපාරට මේ නැතේලා යනවා. ඉතින් පල්ලෙහාට යන්නේ නැහැ. උන් කොහෙට යනවද කියලා දෙයියෝ තමයි යාළුවනේ දන්නේ. අපේ බස් හැන්ඩියක් තියෙනවා කොහොමද දෙන්න අපේ. ඉතින් යාළුවනේ අද වීඩියෝ මම මෙතන ඉවර කරනවා. ඉතින් අද වීඩියෝ එකට මොකද හිතෙන්නේ? ඊළඟට ඕන වීඩියෝ එක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අදට මම සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.